හෙලෝ යාළුවනේ ඔයාලා වෙනද වගේ මදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ Eagle Geek Show YouTube channel එකට. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද කියලා ඔයා Facebook online හිටියත් අනිත් අයට ඔයා online කියලා පෙන්වන්න නැති විදිහට ඔයාගේ app එකේ settings හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් වෙඩි කතා නැති වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ දැන් ඔයා පළවෙනියටම ඔයාගේ Facebook Messenger app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවෝ ඔයාලට පේනව නේද මේ දකුණු පැත්තේ පහළ කෙළවරෙම තියෙනවා ඩොට් තුනක වගේ ලකුණක්. ඉරි කැලි තුනක් වගේ. අන්න ඒක උඩ දැන් ඔයාලා එකපාරට ටච් කරන්න. ඊට පස්සේ යාළුවෝ ඔයාලට පේනව නේද මෙතන settings කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ දැන් ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ යාළුවෝ මේ තියෙන්නේ dark mode එකට යටින් active status කියලා option එක. අන්න ඒක උඩ දැන් ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ යාළුවෝ මේ තියෙන්නේ show when you are online කියලා option එක. අන්න ඒක යාළුවෝ දැන් ඔයා off කරන්න. ඉතින් යාළුවෝ මේකෙන් ඔයාලට කැමති වෙලාව තෝරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මම තෝරගන්නේ until I change it කියන option එක. එතකොට යාළුවෝ මට කැමති වෙලාවක මේක on කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මේ settings එක ඔයා off කරාම ඔයාගේ Facebook friend list එකේ ඉන්න වගේම සහ friend list එකේ ඇති නැති ඔක්කොටම ඔයා online ඉදියත් ඔයාව online කියලා පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ යාළුවෝ large scene එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් යාළුවෝ අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, comment කරන්න අනිවාර්යයෙන්ම යාළුවනේ අපේ channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ නැවත මේ වගේ tech videos එකකින් හමු වෙමු. එතකන් යාළුවනේ සුබ දවසක්.